ලබපු අලුත් එක්ස්පීරියන්ස් එකක් ගැන. ඔයාලා අහලා තියෙනවද කෝට් එකක් තියෙනවා if you want something you have never had you must be willing to do something you have never done කියලා. ඉතින් මං අද යන්නේ මං කවදාවත් අහලවත් නැති දෙයක් කරන්න. පොඩි කාලේ ඉඳන් ලංකාවේ ජීවත් වුණ මට ජර්නල් ක්ලබ් එකක් කියන්නේ අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. ජර්නල් ක්ලබ් එකක් කියන්නේ මොකද්ද? කොහෙද තියෙන්නේ? කවුද ඒකට එන්නේ? මොනවද එතන වෙන්නේ? මේ කිසිම දෙයක් ගැන මම දැනගෙන හිටියේ නැහැ. මම TikTok එකේ ස්ක්‍රෝල් කරද්දි තමයි දැක්කේ කොලාලම්පුර වල ඉන්න යාළුවෙක් ජර්නල් ක්ලබ් එකකට ගිහින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් එයා තමයි මට මේ ජර්නල් ක්ලබ් එක ගැන විස්තරේ කිව්වේ. ඒකේ නම තමයි කේල් ජර්නල් ක්ලබ්. එයාලා ඒ නමින්ම තමයි Instagram ඉන්නේ. මම මැසේජ් එකක් දාලා එයාලගේ next meet up එකට එන්න දැහුවම එන්න කිව්වා ඒගොල්ලෝ. ජර්නල් ක්ලබ් එකට යන දවස වෙනකල් මම මාර විදියට එක්සයිට් වෙලා හිටියේ. මගේ ළඟ ලස්සන ස්ටිකර්ස්, ස්ටැම්ප්ස්, පන්චර්ස් තියා හරියට පොතක්වත් තිබුණේ නැහැ. මං යූස් කළේ පොඩි නෝට්බුක් එකක්. ඒකේ තමයි මම ට්‍රැවල් ජර්නල්ස් ගැන පොඩියට ලිව්වේ. හැබැයි එතනට ගියාම එයාලා මට කිසිම අඩුවක් දැනෙන්න දුන්නේ නැහැ. මම යද්දී එයාලා මාව හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට වෙල්කම් කළා. එතන මැලේෂියන්, චයිනීස්, පිලිපීන්, ශ්‍රී ලංකන් අය හිටියේ. එයාලා ගාව තිබුණ පෙන්ස්, ස්ටිකර්ස්, කොල, පන්චර්ස් මේ හැමදේම හැමෝම එක්ක ෂෙයා කරගත්තා. මේ ජර්නල් ක්ලබ් එක හැම මාසෙකම තියෙනවා. සැටර්ඩේ, සන්ඩේ වගේ නිවාඩු දවසක කොලාලම්පුර වල තියෙන කෝසි කැෆේ එකක් සිලෙක්ට් කරගෙන මේ මීට් අප් එක තියෙන්නේ. චයිනීස් ලේඩි කෙනෙක් තමයි මේක හොස්ට් කරන්නේ. පැය දෙකක් වගේ මේ මීට් අප් එක තියෙනවා. හොඳම දේ තමයි මේක ටෝටලි ෆ්‍රී. සපෝට් එකක් විදියට කැෆේ එකෙන් කොෆි එකක් කන්න දෙයක් ගන්න පුළුවන්. මට නම් පැය දෙකක් යනවා දැනුනේවත් නැහැ. එයාලගේ රටවල් වල එක්ස්පීරියන්ස්, ෆුඩ් කල්චර්ස්, ට්‍රැවලින් ගැන, ජර්නලින් ගැන, ජර්නලින් ස්ටයිල්ස් ගැන, ස්ටේෂනරීස්, ස්ටේෂනරි ෂොප්ස් මේ හැම දේම ගැන කතා කර අපි ක්වොලිටි ටයිම් එකක් ස්පෙන්ඩ් කරා. මට දැනෙන විදියට ජර්නලින් කියන්නේ තෙරපි එකක් වගේ දෙයක්. ඇයි මම මෙච්චර කල් මේක කළේ නැත්තේ කියලා මට දැන් හිතෙනවා. ජර්නලින් ගැන මම ගොඩක් දේවල් දන්නේ නැහැ. මම තාම ඒ ගැන ඉගෙන ගන්නවා. මම මගේ ජර්නල් එක ට්‍රැවලින් ග්‍රැටිටියුඩ් ඩේලි ජර්නල් එකක් විදියට යූස් කරනවා. මම ඉගෙනගෙන තියෙන විදියට සයිකොලොජි වල තියෙනවා ජර්නලින් වල බෙනිෆිට්ස් ගැන. ඒක අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න උදව් වෙනවා. ඒ වගේම අපේ ෆීලිංස් අපි කවුද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්නත් උදව් වෙනවා. අපේ මෙමරි and ලර්නින් ඉම්ප්‍රූව් කරගන්නත් ජර්නලින් ගොඩක් උදව් වෙනවා.
ලිවීමක් විතරක් නෙමෙයි. ඒක තමන්ගේ මනසට කරන මෘදු ප්‍රතිකාරයක්.